හායි යාළුවනේ. ඔයාලට කොහොමද? ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් මගේ වීඩියෝ එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගෙනාවේ ඩේලොග් එකක්. මමයි හස්බන්ඩුයි අද අපි පවුලම එකතු වෙලා ඉන්න වීඩියෝ එකක්. ඉතින් අද උදේ ඉඳන් අපිට වහිනවා. ඉතින් ඔයාලා වෙනද දැකලා නෑ නේද මේ දෙන්න කුස්සියට ඇවිත් ඉන්නවා. බලන්නකොද තාත්තා ඉන්නකොට ඒ දෙන්න ඉන්න කුස්සියේ. තාත්තා ඉන්නවා නම් කුස්සියේ දෙන කුස්සිය. තාත්තා ශාලේ ඉන්නවා නම් ශාලේ. ඉතින් දැන් තාත්තත් කිව්වා ඉඳගෙන දෙන්නටම ගිහිල්ලා පොතක් පතක් මොකක් හරි බලාගන්න කියලා. නෑ තාත්තා එනනම් කියලා තමයි ඔය කියන්නේ. ඒ කියලා වෙලා තාත්තටත් දැන් කරදර කර කර තාත්තා වැඩ කරනකම් මෙතෙන්ට ඒ දෙන්නත් ඉන්නවා. ඉතින් දැන් හස්බන්ඩ් මම චිකන් ටික කපලා ගත්ත මම ලුණු ටික දාලා දුන්නා. යාට එහෙනම් චිකන් ටික තම්බ ගන්න කියලා. ඉතින් දැන් ඊයේ අපි රෑ උයලා ඉවරල් පිහලා වලන් ටික ඔක්කොම හොදලා තියලා ගිහපු ගමන් උදේ පාන්දරම ගියා. කිසි දෙයක් කරගන්න උනේ නැහැ. ඉතින් අපිට අද උදේ ඉඳන්ම වහිනවා. ඉතින් දැනුත් වහින ගමන් ඉතින් ඒ අතරේ තමයි අපිත් උදේ පාන්දර ගිහිල්ලා ඉවර වෙලා ආවේ දරුවට ක්ලාස් එකට. ගිහිල්ලා ඉවර වෙලා ආවිල්ලා දැන් එන ගමන් චිකන් ටිකකුත් අරගෙන ආවා. ඒ අරගෙන ඇවිල්ලි ඉවරලා උයන්න හදනකොට දරුවෝ දෙන්නෙක් කිව්වා හස්බන්ඩ් අනේ තාත්තේ චිකන් උයන්න එපා දෙවල් දාන්න කියලා. ඉතින් දැන් එයා දෙවල් දාන්න චිකන් ටික කපලා ඉවරලා හොදලා කපලා ලිපට තිබ්බා. ඒ අතරේ හස්බන්ඩ් කිව්වා මේ අපි තේ ටිකක් බොමු කියලා වෙලා. ඉතින් මම එයාට තේ ටිකක් හදලා දෙන ගමන් ඉතින් මාත් එක්ක මුලින් ඉන්න යාළුවා නම් දන්නවා අපේ හස්බන්ඩ් එන්න මාසෙකට සැරයක් කියලා. ඉතින් පොඩි දෙන්න වගේම මමත් හරි සතුටුයි එයා ආවට පස්සේ. ඉතින් ඒ ආවට පස්සේ අපිට ඉතින් ඒ දවස් 10 අනිවාර්යයෙන්ම අවුරුදු වගේ. ඒ කියන්නේ අපේ පිරිලා වගේ තියෙනවා අපිට හිතෙනවා. ඉතින් වෙනදට ඉතින් අපි තුන්දෙනාම වැඩ ටිකක් කරගෙන ඉවරලා ගෙදෙට්ට වෙලා ඉන්න හින්දා හස්බන්ඩ් ආවම එහෙම නෙමෙයි. හස්බන්ඩ් ආවට පස්සේ මොන හරි හැදනවා. ඊට පස්සේ කොහේ හරි යනවා. ඒ හින්දා එයා ආවට පස්සේ අපි ඔක්කොම සතුටින් ඉන්නේ. ඉතින් ඒ අතරේ බලන්නකො තේ හදන ගමන් එයා බලාගෙන ඉන්නේ චිකන් ටික තැම්බෙනකම්. ඉතින් ඒ දවස්වලට අපි ඒ වගේ සතුටින් ඉන්නවා. දැන් පොඩි දෙන්න නම් ඔන්න ෆෝන් එක බලන්න කියලා ගියා. ඒ හින්දා හස්බන්ඩ් ඔන්න නිදහසේ පොඩ්ඩක් ඉන්නවා. නැත්තම් ඒ දෙන්න ළඟට වෙලා හොරතල් වෙවි ඉන්නවා. එයා මේ අහන්නේ මගෙන් වෙනදටත් මේ එයා නැති දවස්වලට ඔහොම කුස්සියට වෙලා තනියෙන් උයනවද දරුවෝ දෙන්න උදව් කරනවද කියලා ඉවර වෙලා. ඉතින් එයා ඉන්න දවස්වලට නම් ඉතින් මෙයා උදව් වෙනවා. ඒ නැතුණොත් ඉතින් දෙන්නම ඔහේ මොකක් හරි වැඩක් කරගන්නවා. මම ඉතින් තනියෙන් කිචන් එකට වෙලා උයනවා වැඩ කරගන්නවා. හැබැයි නිදහසේ වැඩ කරගන්න පුළුවන් එයාලා දෙන්නයි එහෙම ඉන්න අතරේදී. ඉතින් මම ඒ අතරේදී ගත්ත පරිප්පු ටිකක් අග්ගාලා උයා ගන්න. පරිප්පු ටික දාලා ඉවරන් පස්සේ මට හිතුණා බත උයා ගත්තා නම් දෙන්නට දැන් බඩගිනිත් ඇති නේද? බත ඉස්සෙල්ලා ලිපේ තියාගත්තා නම් හොඳයි කියලා. ඉතින් මං හාල් ටික හොදන්න ගත්ත හස්බන්ඩ් දැන් චිකන් ටික තැම්බිලි ඉවරයි කිව්වා. හස්බන්ඩ් කිව්වා ඒ චිකන් තම්බපු ඒ වතුර ටික තියා දාන්න පුළුවන් කියලා බත් එකට. ඉතින් මං කිව්වා මං හාල් ටික හොදලා දෙන්නම්. ඔයා වතුර දාලා දෙන්න කියලා. ඊට පස්සේ මං හාල් ටික හොදලා එයා චිකන් ටික තම්බෙන වතුර ටික ඒකට දාලා දුන්නා. මම බත් එකට ලුණුත් ඔක්කොම දාලා ඉවරලා එයා චිකන් තම්බපු වතුර ටික ඒකට දාලා මදි වතුරක් තියලා ඉවර වෙලා මට දුන්න හාල් ටික ලිපට තියන්න කියලා ඉවර වෙලා. ඊට පස්සේ මම ඒ ටික වෙන් කරාට පස්සේ මං හාල් ටික ලිපට තියලා ඉවර වෙලා බත උයන්න ලිපේ තිබ්බා. මේ අතරින් පතර අපේ සඳුව ඇවිල්ලි ඉවර වෙලා චිකන් එකට ඇවිල්ලා බල්ලා කරලා යනවා මොනවද වෙන්නේ කියලා ඉවර වෙලා. ඒ අතරින් මම කරේ චිකන් ටිකක් දැන් තැම්බිලි ඉවර හින්දා ඊළඟටම පරිප්පු ටික තියාගන්න කියලා. ඉතින් හස්බන්ඩ් කිව්වා නෑ මේ චිකන් ටික හදලා ඉවර කරමු. එතකොට බත පැහෙනකොට පොඩි දෙන්නට බත් ටිකක් කන්න පුළුවන් නේ පරිප්පු නැතත් කියලා. ඒ හින්දා මම පරිප්පු එකට ලුණු අමිරිසේ ටික ඔක්කොම කපලා පැත්තකින් තියලා තිබ්බා. එතකොට බත හරි චිකන් ටික හරි ඉවර වුණාට පස්සේ පරිප්පු ටික එක ලිපකට තියාගන්න පුළුවන් නිසා කතාවෙන් කතාව මම ලුණු අමිරිස් කපලා ඉවරන ගමන් මට අමතක වෙලා පරිප්පු ටිකත් හේදුවා. ඉතින් හස්බන්ඩ් කෝ කමන්නේ හේදුවට ඔහොමම තියලා තියන්න පරිප්පු කොහොම පෙඟුනට අවුලක් වෙන්නේ නැහැ කියලා ඉවර වෙලා. එහෙමම මම ඒ ටික මෙන්කර ගමන් මං ගියා අපේ මේ වත්තේ වවලා තියෙන අමුරිස් කරල් දෙකක් වඩාගෙන ඉන්න. ඊට කලින් පරිප්පු වලට ඔක්කොම ලුණු අමිරිස් ටික ඒ ටික දාලා තියලා වහලා තියලා ගියා. ඉතින් දැන් මේ ඉන්නේ
පරිප්පු වලට මම අර අවුමස් කඩන්න ගියා කිව්වනේ. ඒ ටිකට අපේ දුව ඇවිල්ලි ඉවර වෙලා මේ ඒක වීඩියෝ කරගෙන මේ ඉතින් මං එනකොට එයා තාත්තත් එක්ක ඔන්න හුරතල් වෙවි ඉන්නවා. එයා තමයි වගේ තමයි තාත්තට රින්ගක්වත් ඉන්න දෙන්නේ නැහැ. දෙන්න සැරින් සැරේට ඇවිල්ලා දෙන්නම හුරතල් වෙවි ඉන්න එක තමයි කරන්නේ. ඔය දැන් තාත්තත් එක්ක චාට්ටෙන් ඉඳගෙන උඩ සියඹල පෝතලේ සියඹල දෙකකුත් කටේ තදා ඉන්නවා. මල්ලි නම් වැඩි එන්නේ නැහැ. මොකද මල්ලිට ෆෝන් එකක් අහුනේ කියන්නේ මම ෆෝන් එක දෙන්නෙත් නෑනේ. තාත්තාවට පස්සේ එයා තාත්තා චාටු කරගෙන ෆෝන් එක බලනවා. ඉතින් එයා හොඳට ශාලයට වෙලා අපි කුස්සියේ ඉන්නකම් එයා හොඳට ශාලයට වෙලා ෆෝන් එක බලනවා. දැන් ඉතින් මේ තාත්තා එදෝ එකතු වෙලා ඉවරලා ඩෙවල් එක දාන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේකට ලුණු ඒව කපා ගන්න. දැන් ඔය මේ තාත්තා සුදු ලුණු ටික ටෙම්පරාදු වලට ඒ ටික කපා ගන්නවා. ඉතින් ඔය අතරේදී මට ඉතින් ඩිංගක් අද නිදහසේ ඉන්න පුළුවන්. මොකද අද කුක්ලා ගොඩයිනේ අපේ ගෙදර වෙනදට ඉතින් මං තනියමනේ. ඉතින් බලන්නකෝ අද අපේ සඳු හොඳටම බැහැලා කිචන් එකේ වැඩ. එයා තමයි අද තාත්තට ඩෙවල් දාන්න ලුණු ඒවා කපලා දෙන්නේ. ඔය ලුණු කපන ගම මෙයාට S2 දැවිල්ල අරගෙන අද ඔය දාදා පිරණේද ඔය S2 පිහිදතා සැරයි කීවල තමයි කපන්නේ. කපන්න ගත්තට එයාට කපන්න බෑ ලුණු වල සැර හොඳට මැස්ටිකට වැදිලා. ඉතින් හස්බන්ඩ් කොහොම තියන්නේ එයා කපලා ගන්නම් කියලා. ඒ වුණාට තාත්තට උදව් කරන්න ඕනවට පේන්න එයා හොඳට කොහොම හරි ලුණු ටික ඔක්කොම කපලා ඉවර වෙලා තමයි දීලා ඉවර වෙලා ගියේ. දැන් බත නම් පැහිලා මං ඒ ලිපට පරිප්පු එක තිබ්බා. දැන් හස්බන්ඩ් චිකන් ටික බෙදලා ඉවර වෙලා ටෙම්පරාදු එක දාලා ඉවර වෙලා දැන් ඩෙවල් එක හදන්න ලෑස්ති වෙන ගමන් ඉතින් මම ඒ අතරදී පොල් ටික ගාලා පරිප්පු එකට කිරි ටික දාගන්න තමයි හදන්නේ. ඊ අතරදී හස්බන්ඩ් ඩෙවල් එක හදනවා. ඉතින් දැන් බත පැහිලා දැනුත් ඔයි ඩබලම ඇවිල්ලා කුස්සියට චිකන් තාත්තා බෙදපු චිකන් කෑලි ටිකක් තුනක් කාලා ඉවරලා තමයි දැන් ගියේ ෆෝන් එක බලන්න. ඉතින් හස්බන්ඩ් ඒ ටික මේව කරන ගමන් මමත් ඉතින් අඩුපාඩු ළඟට දුන්නා. එතකොට එයාට ලේසි හින්දා කයියක ගහ අපි දෙන්න දැන් ඩෙවල් එකත් මේව කරේ ඒ අතර පරිප්පු එකත් හොඳට පැහුනට පස්සේ ටක් ගාලා හස්බන්ඩ් කෝ යල්ප ගමන් මොනුවෙම වරුසාවෙන්ද කමු කියලා. අනේ ඉතින් මම මේ වීඩියෝ එකට වොයිස් එක දාන දවසේ අපි දෙන්නම අද ගෙදර. ඒ නිසා ඒ දෙන්නගේ සද්ද බද්දත් ඔයාලට ඇහෙනවා ඇති. ඒ ගැන සමා වෙන්න කියලා කියනවා. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලම තියාගන්න කියලා මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා.